Hello. Hello. මේ ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරික ප්‍රියන් මැණික්ගේ මල්ලි නිරෝචිත් මැණික් නේද? ඔව්. අපි මේ කතා කරන්නේ රජ ටීවී බ්‍රේකින් නිවුස් එකේ. ඕකේ hello. මේ දවස්වල ලීක් වෙලා වයිරල් වෙච්ච වීඩියෝ එකක් ඉන්නවා නේද? ඔව් ලීක් කළා කියන්නේ ලීක් නම් ඉතින් ලීක් මිනිස්සු ලීක් කරපු ගන්න දෙන්නේ. මම තමයි ඉන්නේ මේ AI මොකුත් නෙමෙයි එහෙම බොරු කියන්න දෙයක් නැහැ. මම ඉන්නේ. ඒක ඉතින් මේ අත්තර විදිහේ මේ කුහකයෝ බලන් ඉන්න බැරි සෙට් එකක් ඉතින් කරු වැඩක් නම් ගියේ. එයාලා කියන්නේ ඒ වීඩියෝ එකේ ඔයා නියැකීමට අවස්ථාව ලබා දෙනවා කියලා. ස්ක්‍රීන් ටෙස්ට් එක. එහෙම නැත්නම් තිර පරීක්ෂණයක් කරනවා කියන මොහොතේ. ඒක පහත් ක්‍රියාවක් කියලා. ඔව් පහත් ක්‍රියාවක් කියන්නේ ඒක පහත් ක්‍රියාවක් නෙමෙයි නම් දැන් මිනිස්සුන්ට ඕන තරම් මිනිස්සුන්ට වීඩියෝ කෝල් අරන් ගන්නවා මේ සමාජයේ මං විතර මේ පළවෙනි මේ මිනිස්සු නෙමෙයිනේ. දැන් එතන ඇත්තටම වෙලා තියෙන්නේ එතන මගේ ෆිල්ම් එකක් මම ඇත්තටම මේ අයියත් එක්ක ඉවදලා මේ අපි ෆිල්ම් එකක් මේ කරන්න හිටියේ පහුගිය කාලේ. ඒ අයියා අසනීප වෙන හින්දා පොඩ්ඩක් ඒක මේ පස්සට ගියා. අනිත් එක දැන් ඔක මේ දැන් ටික දවසක් වෙන එකක් මේ අද ඊයේ උණු දෙයක් නෙමෙයි. මේ එතකොට මේ ඒකට ඉතින් ගත්තට පස්සේ අත්තර මේකේ මම මේන් රෝල් මම ඇක්ට් කරන්නේ මගේ ඔළුවේ තිබුණා ඉතින් මේ කොහොම එක්කෙනෙක් දෙන්න ඕන කියලා මම අනිත් එක එතන වැරදි දෙයක් මුත් කියලා නෑ මං කියලා තියෙන්නේ නංගි මට චුට්ටක් බලන්න ඕන කියන විතරයි. ඉතින් ඔයා ඇත්තටම චිත්‍රපටයක් හෝ ටෙලිනාට්‍යයක් නිෂ්පාදනය කරනවා. ඔව් ඉතින් මට කරන්න බැරි කම නැහැ නේද? මම කලින් මම සම්බන්ධ වෙලා කරලා තියෙනවා. ඉතින් දැන් මේ මම තීරණය කරා ඉතින් මේ දැන් අවදාම අනුන්ගේ වර නෙමෙයි මම්ම දෙයක් කරන්න ඕන කියලා මේ මම එක කරනවා ළඟදීම. ඔයා චිත්‍රපට නිෂ්පාදකවරයෙක් අධ්‍යක්ෂකවරයෙක් එහෙම නැත්නම් නළුවෙක්? නෑ අධ්‍යක්ෂකවරයෙක්වත් නළුවෙක්වත් ඉන්නක මේව දන්නේ නැහැ. මොකද වෘත්තීය මගේ මේ නළුකමවත් මම මේ අධ්‍යක්ෂකවරයෙක් නෙමෙයි. මම කලාවට පුද්ගලිකවම ලැබි මිනිස්සෙක්. ඉතින් ඒ හින්දා මම මේ කලාවට ලැබි හින්දා ඉතින් මට ඕරුණා මටම කියලා දෙයක් මේ මං සල්ලි විතන් කරලා වැඩක් කරන්න. ඉතින් ඒකට මේ තමයි ඉතින් මං මේ දැන් අත්‍තරම රෙඩි වෙන්නේ. ඔය ඇත්තටම මොනවද එමතුමී කළේ? නේද කලේ කියන්නේ මේ දෙයක් නෑ. ඉතින් මම එතන සාමාන්‍ය ඔයගොල්ලන්ට වැරද්දක් විතර පේනවද? මම නම් හිතන්නේ එතන වැරද්දක් මුකුත් උනා කියලා මං කියලා තියෙන්නේ. මොකද්ද මට මතක නැහැ. මොකද්ද පොඩක් මේ හැරෙන්න කියලා කියලා තිබුණා. ඉතින් ඕන මිනිස්සෙක් ඉතින් එහෙමයි. ඒක සාමාන්‍යයෙන් ඉතින් මේ ඔය ෆීල්ඩ් එකේ මේ මිනිස්සෙක්ව ඉතින් බලන්න බෑ. බලන්න ක්‍රමයක් තියෙනවනේ. ඒ ක්‍රමයට බලලා තියෙන්නේ. ඔයා මේ සම්බන්ධව නීතිමය තත්ත්වය ගැන කොහොමද? මොකද ඉතින් ඒකේ වරදක් ඉතින් මම දකින්නේ මොකද එතන මම නිර්වත් වෙලත් නැහැ ඒ ළමයා නිර්වත් වෙලත් නැහැ මම කියලා නෑනේ කොහෙවත් ඔයාගේ අතන පෙන්නන්නේ මෙතන පෙන්නන්නේ කියලා. ඉතින් මම මගේ මොනවද දෙයක් මම හිත එයාට පෙන්නලත් නැහැ. මම හිතන්නේ එතන නීතිමය වරදක් තියෙනවා කියලා. එතන සාමාන්‍ය මිනිස්සෙක්ගේ මේ ගත්තු කෝල්ලක් තමයි ඉතින් තියෙන්නේ. එයාලා ඔයාට මුදල් ඉල්ලලා බ්ලැක්මේල් එහෙම නැත්නම් තර්ජනය කිරීමක් කරාද? නෑ මුදල් එහෙම ඉතින් තර්ජනය කිරීමක් නෑ. ඉතින් මෙහෙමයි ඉතින් ඒගොල්ලන්ගේ මම දන්නේ නැහැ ඉතින් මොන විදිහට ඒගොල්ලෝ මොකක් ඒගොල්ලෝ හිතලා මේ ඒක කරාද කියලා ඒගොල්ලන්ට ඉතින් ඉතින් පහත් ක්‍රියාවක් ඉතින්නේ ඒගොල්ලන්ට ඉතින් සමාජයට ඕන වෙන්නේ ඒකෙන් දාන්න ඉතින් ඒක දාන්න ඉතින් මිනිසුන්ට මොන හරි ප්‍රශ්න තියෙනවනේ නම් ඒ පුද්ගලිකව ඉතින් මිනිසුන්ට අපි දන්නේ නැහැ හැමෝම එක වගේ නෑනේ. අපි කෙලින්ම හොටල් කාමරවලට රැගෙන ගියා. මේ මිනිස්සුන්ට ඉතින් කියනවා මම අරන් ගියා අනිත් එක මට මේව දෙයක් තියෙනවා පැහැදිලිවම මට ඉතින් මේ ඒ කෙල්ල වරගෙන මට එහෙම මේ යන්න ඉතින් ඇත්තට මට එහෙම අහේනියක් නෑ නංගි. ඇත්තම කතාව. මේ මිනිස්සු කියනවා දැන් ඔක හොඳ ප්‍රශ්නයක් ඔයා ගැහුවේ. දැන් ගොඩක් කට්ටිය අහලා තියෙනවා මම මේ බලාත්කාරකමින් මේ කට්ටියව කෙල්ලන්ව මම මේ අරගෙන ගියා කියලා කියන හොටෙල්ස් වලට. ඒක කියලා තියෙන්නේ. දැන් මම දැක්කා මේ පේජ් එකකින් ගහලා තියෙන කට්ටිය ගහලා තියෙනවා මෙයා මේ වැඩේ කරලා තියෙනවා. හිත මේ ඇහෙන් දැකලා සාක්ෂි ඉදිරිපත් කරලා ගෑනු හරියට ඇවිල්ලා කිව්වා වගේ තමයි එතන කියලා තියෙන්නේ. මේ නීතිමය ක්‍රියාමාර්ග මට ගන්න කියලා. ඉතින් ගන්න මොකද මං කියන්නේ ගන්න. දැන් වර්තමානයේ හොඳ ආණ්ඩුවක් තියෙනවා. හොඳ නීතියක් තියෙනවා. ඉතින් බලලා මගේ වැරද්දක් තියෙනවා ගන්න පුළුවන්. කොහෙවත් මම මේ මොකද මේ ඔළුවට මේ පිස්සල්ල තියලා පිහියක් තියලා වරෙන් යන්න ඔබ මම ඔබට මේ බලාත්කාරකම කරනවා මේක කරනවා වරෙන් ඉඳපන් ඊට පස්සේ එතනත් උණුත් කියලා නෑනේ කොහෙවත් ගිහිල්ලා මොනවද කියලා තියෙනවද අනේ විරෝජිත් අයියේ මට මේක කරන්න එපා කියලා බොරුවක් නේ නංගි. තනිකර බොරුවක්. කිසිම මම වගකීමෙන් කියනවා මම කිසිම තැනක එහෙම කරලා ඒ වගේ පහත් ක්‍රියාව මම මේ 2.5 මේ රූම් වලට මම රිංගලා නැහැ. පැහැදිලිම කතාව. මේ විදිහට මීට කල්ලුත් නළුවන් නිලියන් ඉන්ටර්වයුව කරලා තියෙනවා. නෑ නළුවන් නිලියන් ඉන්ටර්වයුව කරලා කියන්නේ මම ඉතින් මං කිව්වනේ මට කල්ලුත් ඒ කියන්නේ මම ඩිරෙක්ටර් කෙනෙක් නෙමෙයිනේ මෙතන.
මම මේ චිත්‍රපට ටෙලිනාට්‍ය කියන්නේ මම ඒකට ඇවිල්ලා මේ වෘත්තීයේ මම මේ අධ්‍යක්ෂකවරුත් එහෙම මේ නළුවෙක්වත් මම නෙමෙයි. මගේ වැඩක් මට මම මගේ වැඩක් මම පටන් ගත්තා. ඊට පස්සේ මගේ යාළුවෙක් තමයි කියලා තිබුණේ අනේ මේ අන්න කතා කරන්න මේ කියලා තිබුණා. ඊළඟට මෙහෙම ගන්න ඒ අයියා මේ ප්‍රොඩියුස් කරන්න ඉන්නේ කියලා හිතන්නේ ෆිල්ම් එකක්. මං කිව්වා ඉතින් මේ මල්ලි ඔයා මේක මේ දැන් එයාට කියන්න. හැබැයි මට පොඩ්ඩක් මට එයා කිව්වා මම ඒ නංගි එවන්නද කියලා මම හම්බෙන්න. මම කිව්වා හම්බෙන්න එවන්න එපා. මොකද ඒක හම්බෙන්න ඇවිල්ලා මට යා පුද්ගලික මට හම්බෙලා කරන්න මේ මට දෙයක් නෑ නේ. මම කිව්වා අර කෝල් එකක් ගන්න. මේ එතකොට ඔය වෙලාවේ මගේ කියපු යාළුවයි ඔය තමතර කට්ටියක් හිටියෝ උතන. තනිය කියලා නෙමෙයි මං කිව්වා මට චුට්ටක් බලන්න ඕන මේවා කොහොමද කියලා ඔයාගේ මේ උත්තර ඒ ටික මට බලන්න ඕන. එහෙනම් ඔයා වීඩියෝ කෝල් එකක් ගන්න කියලා. ඒතර ඒ ළමයා කැමැත්තෙන්ම තමයි ඔක ගත්තේ ඉතින්. ඔයාගේ චිත්‍රපටි වැඩි කවදාද ආරම්භ වෙන්නේ? මම දැන් අතර මේ දවස්වල පියන් මෙනික් මගේ අයියා දැන් අසනීපෙන් ඉන්නේ. ඉතින් පොඩ්ඩක් අපි නොසිතු විදිහට පොඩ්ඩක් ඒක පස්සට ගියා. ඉතින් එයා දෙයාඳුනේ කියලා කොහොමද ඉතින් තව මාස කිහිපකින් නැගිටිනවා. ඒක උඩින් මේ වැඩේ හොඳටම පටන් ගන්නවා. අපි හොඳට සල්ලි විදන් කරලා ලොකු වැඩක් කරනවා මේ පාර. කවුද ඔබගේ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා? දැන් එතන අපි තව දෙන්නෙක් විතර ඔළුව තියන් ඉන්න පොඩි මේ පොඩි ප්‍රශ්න ටිකක් පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. ඒක ඉදිරියේදී අපි තීරණය කරනවා කවුද කියලා. කොපමණ මුදලක් මේ සඳහා වැය වෙනවද? මේකට තාම සාමාන්‍යයෙන් මේක හරිය නිශ්චිතව ගණනක් කියන්න බෑ. මොකද මේක පොඩ්ඩක් අපි හිතුවට වඩා පොඩ්ඩක් අපි මේ ලොකු විදිහට පොඩ්ඩක් කරන්න ඉන්නේ. ඒක ඉතින් අපි චුට්ටක් මේ බලන්න ඕන නම් කොහොමද වෙන්නේ කියලා. තාම ඉතින් අපි අයිඩියා කරන්න ඉන්නේ. ඔබගේ දැනට පවතින ව්‍යාපාරය ගැන පොඩ්ඩක් අපිට කියන්න. ව්‍යාපාර කියන්නේ මැනික් ව්‍යාපාරික තමයි ප්‍රධාන වශයෙන් යන්නේ ඉතින්. ඉතින් මම මගේ පටල් දෙක තුනක් තියෙනවා. මම ඉතින් මේ දවස්වල නම් ඇත්තටම මේ මගේ කියලා ලොකු දෙයකට මම මතක කරන්නේ මම අයියෙක් වර විතරයි බලාගෙන ඉන්නේ. ඔයා ඇත්තටම ලක්ෂ කීයකට අතරම බැඳගෙන ඉන්නවද? එහෙම ඉතින් මම ගණන් බලලා නැහැ. ඉතින් එහෙම නැහැ. ඉතින් මම පෙලක් කරලා පලන් දිනවා. පෙලක් කරන අතු ඉන්නවා. එහෙමයි ඉතින්. ඔයා කිසියම් නීති විරෝධී ක්‍රියාවකින් මුදල් උපයනවා. නෑ කොහෙත්ම නෑ. මට කියලා නම් තියෙනවා ගොඩක් කට්ටිය. ඉතින් මම මේ පෝස්ට් එකක් දැම්මත් මට කියනවා ඉතින් මම කළු සල්ලි සුදු කරනවලු, ගව ඝාතකාකාර කරනවලු, ගණිකා මඩම් තියෙනවලු. එතකොට නීති විරෝධී වැඩ ගොඩක් කරනවලු මම මෙතනට ඇවිල්ලා තියෙන්නේ. හැබැයි ඉතින් දන්න මිනිස්සයා දන්නවා මම මේ වගේ 2.50 වැඩ කරලා මට එහෙම එන්න ඕනෙත් නෑ. මම මොකද මුලින් ඉඳන්ම මම ගමනක් ආව මිනිස්සෙක්. මගේ හොඳ ව්‍යාපාරයක් තිබුණා පොඩි කාලේ නිරෝගී තුල් කියලා. ඉතුල් මේ නිෂ්පාදන ඒ ආශ්‍රිත නිෂ්පාදනයක්. ඉතින් ඒ ටික කරා මම ඉතින් ලොස් වුණා. ඊට පස්සේ මම ඇත්තටම මගේ අයියාගේ වැඩවලට මම බහැලා. ඉතින් මම සර්වසාධාරණව පතලක් කරගෙන ඒවෙන් හම්බෙන දේවල් වලින් මම යම්කිසි ගමනක් යනවා. නීති විරුද්ධ කිසිම දෙයක් නෑ. ඕන වෙලාවක ඕන මොහොතට හොයන්න පුළුවන් මං ගැන. ඔයාගේ පවුලේ තොරතුරු ගැන අපිට පොඩ්ඩක් කියන්න. පවුල තොරතුරු කියන්නේ ඉතින් මම මේ තනිකඩ කොල්ලෙක් නෙවෙයි. මම හොඳ තාත්තා කෙනෙක්. මට පුතෙක් ඉන්නවා. මම හොඳ පවුලක් ඉන්න මම මේ වැඩගත් විදිහට මම ජීවත් වෙන මිනිස්සෙක්. ඉතින් මට මේ ඔය මිනිස්සු කියන වැඩි ඉතින් මම අනිත් විශේෂයෙන් කියනවා මිනිස්සු ගොඩක් කියලා තියෙනවා මේ සමලිංගිකයි කියලා කියලා තියෙනවා. අනේ මං කියන්නේ මොන විදිහද කියලා තව දෙයක් තියෙනවා මේ නම් ඔගේ වීඩියෝ එක සමහරව දැක්කම ඔය කමෙන්ට්ස් එහෙම දැක්කත් දන්නේ මේ මම මේ මහාන වෙලා හිටලා කියලා මේ කියන්නේ මම මේ චීවරධාරී කියලා මේ මට ගහලා තියෙනවා ගොඩක් මගේ ෆොටෝස් වගේ. ඒක නම් මගේ ඔය 2010 විතර වගේ මේ මගේ ඔය නාට්‍යයක මේ තිබුණු මේ කොටසකට ඔය දාපු මේ අර මේ අඳලාගත්තු මේව ටිකක් ෆොටෝස් වගේක්. ඉතින් එතනදී එහෙම මට ගහලා තියෙනවා ඉතින්. අපිට කියන්නකෝ ඔය අධ්‍යාපන ලැබෙ කොහෙන්ද කියලා. මම මතුගම සෙන් මේරිස් එකේ. ඔයාගේ සහෝදරයා කියන්නේ මේ පිළිබඳව ඔබට මොකද කියන්නේ? මේ පිළිබඳව කියන්නේ එහෙම විශේෂ දෙයක් කියන්නේ නැහැ. ඉතින් එයා දන්නවා මම වැරදි කරන්නේ නැහැ කියලා. එතකොට එයා හැබැයි මට මෙහෙම එයා මට දැන් මීට මාස කීපයකට කලින් එයා ගුවා මල්ලි ඔයාට දැන් ගොඩක් තැන්වල මිනිස්සු ගහන්න බලනවා. මේ ඉතින් මේ ඔයා කොච්චර හොඳට හිටියත් ඉතින් මොන දේ කරත් ඔයාට කොයිලා කරේ ඔයාට ඔයගේ ලොකු කරදර වලට ඔයා මුහුණ දෙන්න වෙයි. ඔයා ඉතින් ඒක බලාපොරොත්තු වෙන තමයි මේ ගමන යන්න ඕන කියලා ඉතින්. ඒක ඒ වගේම හරි ඉතින්. හරි. ඔයාට අවසාන වශයෙන් මේ පිළිබඳව ඔබට ප්‍රේක්ෂකයන් මොනවද කියන්න තියෙන්නේ? ප්‍රේක්ෂකයන්ට කියන්න තියෙන්නේ දැන් අපි ඇත්තටම නංගි අපි ඇවිල්ලා මිනිස්සුන්ට උදව් කරන මිනිස්සුනේ. එතකොට අපි මේ කායින්වත් ඇවිල්ලා අපි සල්ලි ඉල්ලගෙන අපි මේ මිනිස්සුන්ට කියලා දෙන මිනිස්සු නෙමෙයි. අපි රුපියල් 100ක් කිව්වත් අපේ දුක් මාසි හොයලා අපි ඒ සල්ලි තමයි අපි කියලා මිනිස්සුන්ට දෙන්නේ. ඉතින් මිනිස්සුන්ට මේ අපි ගැන ඇත්තටම අපි ගැන හොයලා අපි ගැන විවේචනය කරන දෙයක් නැහැ. මොකද අපි කාකින්වත් ගිහිල්ලා
අපි මෙතනින් රුපියල් 1000ක් වගේ ඉල්ලලා ගිහිල්ලා අපි අනිත් තැනකට ගිහිල්ලා අපි ගිහිල්ලා සල්ලි දීලා අපි වැඩ කරන්නේ නැහැ නේ. අපේ ස්ව කැමැත්තෙන් තමයි අපි මිනිස්සුන්ට උදව් කරන්නේ. ඉතින් ඒ කරන දෙයට මම කියන්නේ ඒක බලාගෙන උඹලා මොකද්ද මේක කරන්නේ මේකේ තියෙන අඩු වැඩිකම් හොයන්න නැතුව සහ අපි මෙතන මිනිස්සු මොන වගේද අපි අපි මිනිස්සුන්ට කොහොමද කරන්නේ අරකද මේකද එහෙම කියලා ඒ වගේ නිකන් 2.50 මේ පටු චරිත වගේ නිකන් අනුන්ගේ කුණු හොයන්න නැතුව ඇත්තටම අපි වගේ දියුණු වෙන්න බලන්න කියලා තමයි මම කියන්නේ. ඒ කියන්නේ අපේ රෙද්දවල හොය ඉන්න නැතුව Tamanට මොන හරි දෙයක් තියෙනවනේ. දැන් මේකේ මේ ගොඩක්ම ගහලා තියෙන මේ කාඩ්බෝඩ් වීරයෝනේ. ඇත්තම කතාව. සමහර විට අම්මගේ තාත්තගෙන් සහෝදරයගෙන් ඩේටා කාඩ් එක දාගෙන තමයි මේ ඇවිල්ලා මේ අපිට එක එකව පොඩලා යන්නේ මේ Facebook එකට ඇවිල්ලා. කීබෝඩ් වීරයෝ. ඉතින් බලන් ගියාම මේ මිනිසුන්ට අපේ අහලකටවත් එන්න බෑ. ඇත්ත කතාව නෝ. අපි සමාජයේ අපි යන තැන් වලටවත් මේ මිනිසුන් කිට්ටුවටත් එන්න බෑ. හැබැයි ඉතින් මේගොල්ලෝ හරි මාර වැඩ වගේ මේ වෙන පොර ටෝක් දෙනවා මේ Facebook වල. හැබැයි ඉතින් ඔය Facebook වල පොර ටෝක් දෙන මිනිස්සු සජීවී ලයිව් හම්බුනට පස්සේ හොඳට කතා කරනවා කොහොමද අයියේ අරකට මේකද කියලා. ඉතින් ඕක තමයි ඇත්ත කතාව. මං කියන්නේ ඉතින් මේ මැඩ ගැහුවා කියලා මගේ ගමන මම නවත්තන්නත් නෑ. මම මගේ කරන මේ වැඩ ටික මගේ මිනිස්සුන්ට උදව් කරන මම නවත්තන්නෙත් නෑ. මං අනිත් එක කාටවත් නෑත් නෑ. මට බයත් නෑ. මට වැඩකුත් නෑ. ඉතින් ඒ හින්දා අනුන්ගේ දේවල් හොයන්න නැතුව තමන්ගේ වැඩක් බලාගෙන මේ කෙසල් පැලයක් කරේ හිටවගෙන හොඳ ආදායමක් ගන්න එක තමයි නම් මට කියන්න තියෙන්නේ අන්තිම වශයෙන්. ඔබගේ ඉදිරි බලාපොරොත්තු ගැන අපිට පොඩ්ඩක් කියන්න. බලාපොරොත්තු කියන හැම මොකෝ මට මේ මහා ලොකු මේ රටක් රාජ්‍යයක් අල්ලන්න මට එහෙම ලොකු මගේ අයිඩියාස් එහෙම නැහැ. මම යම් කිසි දුක්මාසෙන් දෙයක් හොයාගෙන මට අන්තිම රුපියල වෙනකම්ම මට මිනිස්සුන්ට උදව් කරන්න තමයි මගේ තියෙන එදා ඉඳන්ම තියෙන සතුට. මම මේක පුළුවන් විදිහට මිනිස්සුන්ට කරගෙන ඉදිරියටත් ඔය රෝද පුටු කැම දීම මිනිස්සුන්ට ඔය ලෙඩවල් වලට උදව් කරන මේ සියලුම දේවල් කරගෙන සාර්ථක ගමනක් යන්න තමයි මගේ ඇත්තටම බලාපොරොත්තු. හරි. එහෙනම් රජ TV බ්‍රේකින් නිවුස් අපි එක්ක සුහද කතාබහකට එකතු වුණාට ඔබතුමාට බොහොම ස්තුතියි. හරි ඔයාලට බොහොම ස්තුතියි. මේ මොකද කතා එක වටිනවා මේ වෙලාවේ මොකද මේ කතා කරන්න ඕන වෙලාවක් මම හොඳ ප්‍රශ්න ටිකක් ඇහුවේ. එහෙනම් උගලන්ට ජය වේවා. බුත් කරනයි.